රයිට්. 2026 A-level යන ළමයින්ට පොඩි පණිවිඩයක් ගේන්නම්. විශේෂයෙන්ම ව්‍යාපාර අධ්‍යයනයේ විෂය 13 වෙනිදා MCQ පේපර් එක තියෙන නිසා සහ 17 වෙනිදා සෙකන්ඩ් පාර්ට් එක තියෙන නිසා මේකට හොඳ ගේමක් ගහගන්න පුළුවන්. තවමත් ඔයාට පොඩි ආයාසයක් පොඩි මහන්සියක් දැරුවොත් විශේෂයෙන්ම 13 වෙනිදා තියෙන දෙයට අපි පොඩි ගේමක් ගහගන්න මොනවද කරගන්න හොඳ කියලා අහුවොත් යම් ළමයෙක් පොදුවේ ඕන හැම ළමයෙක්ටම මේක වඩාත් යෝග්‍යයි. ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වෙනකොට පාස් පේපර්ස් කරලා නැති ළමයෙක් නම් ඔයාලට පාස් පේපර්ස් කීපයක් කරන්න පුළුවන්. ලොකු පේපර්ස් ප්‍රමාණයක් කරන්න කාලේ නැති වුණත් අඩුම 2019 ඉඳන් ඔයාලට 2025 අතර පේපර්ස් වල ටිකක් සමහරවිට හිස්තම් පුරවන වගේ ප්‍රශ්න පත්‍ර ලියන හුරුව ටිකක් අඩු ගතියක් ලකුණු අඩු ගතියක් තියෙන්න පුළුවන්. ඒතර ඔයාලට ඕනම් පේපර්ස් 5ක් වගේ තෝරගෙන නැත්නම් 6ක් වගේ තෝරගෙන ඒකේ 30 ඉඳන් 40 ප්‍රශ්න ටික කරන්න පුළුවන්. ඒකට ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. ඒතර පේපර්ස් 5ක වගේ ටක් ගාලා කරන්න පුළුවන්. හරි තනියෙන් කරනවා හරි වැරදි දාගන්නත් පුළුවන් උත්තර පත්‍ර තියෙන නිසා. අපේ වෙබ්සයිට් එකේ තියෙන මම ලින්ක් කරලා තියන්නම් පේපර්ස් ටික. ඒ වගේ වට 30 40 වගේ ප්‍රශ්න ටික ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් පේපර්ස් 5ක වගේ මේ එක දවස් ඇතුළත කරගන්න පුළුවන් දේවල් ටිකක් මම මේ කියන්නේ. ඊට පස්සේ ඔයාලට තව පුළුවන් අපි දාලා තියෙනවා ඔයාලට මම මේ ගෲප් මේ වීඩියෝ එකේ යට ලින්ක් කරලා තියන්නම් කමෙන්ට් වල බලන්න. අපේ වෙබ්සයිට් එකෙත් උත්තර තියෙනවා 2019 2025 පේපර්ස් වලට. ඊට අමතරව ඔයාලට අපි සාකච්ඡා කරලා තියෙනවා මීට කලින් කොළඹ රාජකීය විද්‍යාලීය ප්‍රශ්න පත්‍රය අමාත්‍යාංශ ප්‍රශ්න පත්‍රය ඊට පස්සේ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය මේ වගේ පළාත් ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම අපි මේකට සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ තවට MCQ සම්පූර්ණ සාකච්ඡා සහ රෙකෝඩින්ස් තියෙනවා. ඒතකොට ඔයාලට ටක් ගාලා පේපර් එක ඕන නම් ටික කර MCQ පේපර් එක ගන්න පැය දෙකයිනේ යන්නේ. ගොඩක් ළමයින්ට පැය දෙකකට කලිනුත් කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් නිසා පොඩි ටයිම් එකක් දාලා ඔයා පේපර් එක ටක් ගාලා කරලා උත්තර ටිකත් එක්ක ඩිස්කෂන් එක බලාගත්තොත් එයාට තව දැනුමක් ගන්න පුළුවන්. ඒතර මේ ටිකත් හොඳ ප්‍රමාණවත්. පාස් පේපර්ස් ටිකකුත් ඒකට එකතු කරගන්න පුළුවන් වුණත් ඒකත් ප්‍රමාණවත්. ඒ නිසා මේ වෙලාව අතහරින්න එපා. මොකද සමහර ළමයින්ට අර MCQ ඉකෝන් එක අමාරුයි කියලා හිතන්නකෝ. ඉකෝන් එක උදාහරණයක් අපි B එකක් ආවා කියලා හිතන්නකෝ. බිස්නස් ස්ටඩීස් එකක් ගන්න පුළුවන් නම්. එතනදී ඔයාලට ඉකෝන් වල නැති වෙච්ච ලකුණ බිස්නස් ස්ටඩීස් විෂයෙන් අල්ල ගන්නවා try එකක් දෙන්න ඕන. ඒ වගේ. ඒතර ඔයාලගේ ක්ලාස් යන සර්ලගේ ගයිඩ්ලයින්ස් ඇති මේකට මේ වැඩ කරන්න කියලා සහ මේ පේපර්ස් කරන්න කියලා. ඒ වගේ දේවලුත් කරාට කමක් නැහැ. ඊට අමතරව අර නිකම් අතහැරලා දාලා මේකට ආයාසයක් දරන්න නැතුව ඉන්නවා කිසිම දෙයක් මේක වෙනුවෙන් කරන්න නැතුව ඉන්නවට වඩා මේ වගේ වාට අමාත්‍යාංශ පේපර්ස් අපි සාකච්ඡා කරපේවා තියෙනවා. ප්‍රාසල් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපුවා තියෙනවා අපේ WhatsApp channel එකේ ඒ ටිකේ රෙකෝඩින්ස් ටික බලන්න. ඒ වගේ ඊට පස්සේ සමහරට හිතන්නකෝ විෂය නිර්දේශයේ සමහරලාට සමහර තැන් අහුවෙලා නැති ළමයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ නිකන්. අපි හිතන්නකෝ සමහර ළමයෙක් කියනවා සර් මම ෆේල් වෙන්න ඉන්නේ බිස්නස් ස්ටඩීස්. ඒතර එයා ෆේල් නොවි කොහොමද ගොඩ දාගන්නේ? එයාටත් මම රෙකමන්ඩ් කරනවා අපේ ඔය 10 minutes වගේ BS කියලා වීඩියෝස් ටිකක් තියෙනවා YouTube එකේ. ඔය ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ උදාහරණයක් විතර ඔය රෙකෝඩින් දෙකක් තියෙනවා අවසාන පාඩම ගත්තොත් එම ලකුණක් දෙකක් එතනින් ගන්න පුළුවන්. රෙකෝඩින්ස් දෙකයි තියෙන්නේ බලන්න. ඒ වගේ BP පාඩම, බිස්නස් ප්ලෑන් පාඩම මිස් වෙලා තියෙනවා නම් සමහර ළමයිට පාඩම් 17ම කම්ප්ලීට්. මේ 18 වෙනි පාඩම කම්ප්ලීට් වෙලා නැහැ. ඒතර එයාට පොඩ්ඩක් ඔය ටික උඩින් ස්පීඩ් දාලා බැලුවොත් එතන ලකුණක් ගන්න. ඔය විදායක සාරාංශ ව්‍යාපාර විස්තරය වගේ කරුණු ටිකක් මතක තියාගත්තොත් ඔයාට එයාට එතන උණු ලකුණක් ගන්න පුළුවන්. ඊට පස්සේ රැබිට්ස් වගේ ප්‍රෝග්‍රෑම්ස් අපි දාලා තියෙනවා. ඒ වගේ තමයි බේසික් තැන් ටික තියෙනවා. ඉතින් අනිවාර්යෙන් පේපර් එකේ දකින්න අපිට පුළුවන් පෞද්ගලික සමාගම්, මේ පොදු සමාගම් ඔය වගේ ලකුණු අනිවාර්යෙන් අහනවනේ. ඊට පස්සේ භාණ්ඩ හා සේවා. ඔය වගේ තැන් චුට්ටක් බලාගත්තොත් ඔය අහන අවශ්‍යතාවෝ මොන. නේ නිරන්තරයෙන් අපිට දකින්න පුළුවන් ප්‍රශ්න. රක්ෂණයේදී නම් රක්ෂණ මූල ධර්ම ටික. නේ? ඒවා ටික වැඩිපුර අවධානය දුන්නොත් අලෙවිකරණ සංකල්ප ටික පොඩ්ඩක් නැවත බලාගත්තොත්. ඒවා අනිවාර්යෙන් ප්‍රශ්නයක් අපිට දකින්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණ කාර්යයන් වල අනුස්ථාපනය මේ වගේ නිරන්තරයෙන් ප්‍රශ්න කරන තැන්. ඊට පස්සේ මූල්‍ය කළමනාකරණ අරමුදා සම්පාදන මාර්ග ආයෝජන තීරණ ඊට පස්සේ කොටස් වෙළඳපොළ නේ මේවා නිරන්තර ප්‍රශ්න කරන්න පුළුවන්. මෙහෙයුම් කළමනාකරණේ ගුණාත්මක පාලන ක්‍රම තත්ත්ව පාලන ක්‍රම ටික චුට්ටක් බලාගත්තොත් ඊට පස්සේ මතක් කරගන්න එකමට වගේ අපි කළමනාකරණේ සංවිධානකරණේ මෙහෙයවීම මේවා නිරන්තරයෙන් පාලන ක්‍රම ටික ටික චුට්ටක් බලාගත්තොත් ඔයාලට අනිවාර්යෙන් ලකුණු මිස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රවාහනසපයන සේවා පද්ධති 4 ගබඩා කරන ක්‍රම ඔය වගේ පොයින්ට්ස් එක අමතක කරන්න යන්න එපා.
ඒ වගේ පොයින්ට්ස් එකක් චුට්ටක් බලාගත්තොත් ෆේල් වෙන්න ඉන්න ළමයි ගොඩ දාගන්න පුළුවන්. තේරුණාද? විශේෂයෙන්ම රජ්‍ය ව්‍යාපාර අතර රජ්‍ය ව්‍යාපාර මැදිහත් වන ආකාර, පාරිභෝගික ආරක්ෂණය, නේ? පාරිභෝගික අයිතිවාසිකම් ටික, සමාජ වගකීම්, සමාජ වගකීම් ඉටු යුතු පාර්ශව, ඒ වගේ දේවල්ට පයින් ගහන්න එපා. ඒවා චුට්ටක් මේ වෙලාවේ හෙට විශේෂයෙන්ම 12 වෙනිදා දවස් අතරද බලන්න. ඒතරට 13 වෙනිදා ඒක සපෝට් එකක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒ නිසා අතාරින්න එපා කිසි විටක. ඉකොන් පේපර් එක අමාරුයි කියලා බිස්නස් ස්ටඩිස් අතාරින්න එපා. කොහොම හරි මේ වගේ පේපර්ස් ටිකක් ප්‍රැක්ටිස් කරගන්න. අපේ WhatsApp channel එකේ පේපර් ඩිස්කෂන්ස් තියෙනවා. පාස් පේපර්ස් වගාව තියෙනවා. පේපර්ස් ටිකක් කරන්න. WhatsApp එකේ ඉන්න එපා. TikTok එකේ ඉන්න එපා. YouTube එකේ තමන්ට වැදගත් දෙයක් වෙනුවෙන් මේ වෙලාවේ කාලය යොදවලා තමන් අනිවාර්යයෙන්ම ගේම් එක කොට දාගන්න. ඔයාට අනිවාර්යයෙන් ඒකට ශක්තිය තියෙන හැම ළමයෙක්ටම. try එකක් දෙන්න. try එකක් දුන්නොත් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ MCQ වල ලකුණු 4කට එන්න පුළුවන්. එහෙනම් කට්ටිය හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා MCQ පේපර් එක ඊට පස්සේ කරන පාර්ට් එකේ තව දේවල් ටිකක් වට වැඩිපුර කරගන්න පුළුවන්. ටිකක් ලොකු කාලයක් තියෙන නිසා ලොකු ඊට වඩා හොඳ මැච් එකක් ගහන්න MCQ එක ගේම් එක ගහලා කට්ටිය සෙට් වෙන්න. රයිට් ඕකේ.